අපි ප්‍රේ කරලා පටන් ගමු. හාලෙලුයා ජීසස්. සුවිය වහන්සේට ගෞරව ධ්‍යාන වාසනාවේ කාර්ය සුවි කරනවා විලාසන දවසේ සෞපාසක සුවි කරනවා ධ්‍යාන සංකාස ධ්‍යාන වාසය ධ්‍යානි ආරම්භයේ ඉඳලා ධ්‍යාන වාසය ධ්‍යානි සරසුම් කරලා දෙන්න දවසක් ධ්‍යානි අද දවසේ අපි මේ ඉගෙන ගන්න යන ධ්‍යානි ඒ ස්ටඩි එක වාසයේ ශුද්ධ ආශ්‍රය බාරක අශුද්ධාන වහන්සේ ඒ දේ වහන්සේට දානියට කතා කරා වගේ වහන්සේ අද දවසේ අපිට කතා කරලා ඉතිරිය වහන්සේ පෙන්නන්න යන නිසා වහන්සේට අනේක වාරයක් කිසුවි කරනවා ධ්‍යානනි මගේ ශක්තියෙන් කිසි දෙයක් කරන්න බෑ ධ්‍යානනි වහන්සේගේ ඒ ආශිර්වාදය වහන්සේ නිදහස් කරේ නැත්නම් මට කතා කරන්න බෑ ධ්‍යානනි මම වහන්සේගෙන් ඉල්ලනවා පටන් ගත්ත මොහොතේ සිට අවසාන වෙනකම් මේ ස්ටඩියක අවසාන වෙනකම් ඔබ වහන්සේ මට තව තවත් කියලා දෙමින් සෙනගට ධ්‍යානනි වහන්සේ ගැන කියලා දෙන්න මේ හැම දෙයක් තුළින්ම වහන්සේ ගෞරවය ලබන්න කියලා මම වහන්සේගෙන් ඉල්ලනවා ධ්‍යානනි. ඔව් ධ්‍යානනි ඒ යක්ෂයා කිසි බාධාවක් ගේනවා නම් ධ්‍යානනි වහන්සේගේ පුත්‍රෝ ඒ යක්ෂයාව පරාජය කරු. ඒ නාසරති බල ජේසුස් වහන්සේගේ නාමයෙන් අනකරනවා ඌට කිසි විඩක් නැහැ. මේ අපි ඉගෙන ගන්න යන වචනේ පැහැර ගන්න කියලා ධ්‍යානනි. ඔව් ධ්‍යානනි වහන්සේ අපිට අද දවසේ කතා කරන්න යන නිසා අපි වහන්සේට ස්තුති කරනවා. මහිමය මේ සෑම දෙයකින්ම ඔබ වහන්සේ ගෞරවය ලබන්න කියන්නේ සෑම දෙයකින්ම ඔබ වහන්සේටයි ගෞරවය කියන්නේ හාලෙලුයා මහිමය වේවා ඔබ වහන්සේට නාසරෙති බලවත් ජේසුස් මගේ අතුරුමයි නාමයෙන් අපි ඔයගොල්ලෝ අපම ජේසුස් වහන්සේගේ නාමයෙන් කියනවා දාන කළා back to New Zealand අද කතා කරන්න යන දේ ඇත්තටම ගොඩක් ලොකු ස්ටඩි එකක්. ඉතින් මේකට මම දන්නේ කොච්චර කාලයක් ඇයිද කියලා මොකද මම හිතුවේ ඇවිල්ලා ඇත්තටම මම හිතුවට වැඩිය උන්වහන්සේ පුදුම විදියට ඒ කියන්නේ බයිබලයේ ගැඹුරට ගෙනියනවා. ඉතින් මම හිතුවා මම ඉගෙන ගද්දී මට පෙන්නන බයිබල් වර්ස්ම ඕගොල්ලන්ට පෙන්නන්න. ඉතින් මොකද එහෙම වුණාම අපිට තවත් ආසාව වැඩි වෙනවා. අපි ගොඩක් මම ඇත්තටම උදාහරණයකට ගත්තොත් මම හිතුවේ ඩානියල් පොත සහ අංකල් වෙල්කම් ඩානියල් පොත සහ එසකියල් පොතේ කතා කරන කීපයක් සහ අපි ළඟට රෙවලේෂන් එකට යන්න. නමුත් මම ඇත්තටම හිතුවේ නෑ ජෙරමියා පොතේ යන්න වෙයි කියලා. ඉතින් උන්වහන්සේ පුදුම විදියට ජෙරමියා පොතට ගෙනිච්චා. ඉතින් මේ හැම දෙයක්ම මම හිතන්නේ උන්වහන්සේ කැමති විදිහට උන්වහන්සේ අපිට උගන්වන්න යන හින්දා උදට මේ දේ අල්ලගන්න මම ඇත්තටම හිතුවට දානියෙල් පළවෙනි එක කරනවා කියලා දානියෙල් එක අද මම හිතන්නේ නැහැ කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් මම ඔයගලන්ට දෙන්න යන්නේ දානියෙල් පොතට එන්නේ ඉස්සෙල්ලා දානියෙල් පොතේ චරිත ගොඩක් තියෙනවා. මේ චරිත අපි දැනගෙන ගියාම මොකද අපි නෙබුකද්නේසර්ගේ හීනෙට යනවා. එතකොට අපි ගොඩක් දේවල් ඉගෙන ගන්න යනවා. එතකොට මේ ඔයගොල්ලන් දැනගත්තට පස්සේ මේ චරිත මේ කාලේ මෙහෙම වුණා නේද? මේ විදිහට දැනනවාසේ පාවිච්චි කරලා තිබ්බ නේද කියලා දැනගත්තාම අපි මේ දානියෙල් පොතට වැඩිය බයිබලයේ ගොඩාක් දේ අපි ඉගෙන ගන්න යනවා. ඉතින් ඒ හින්දා ඕගොල්ලන් කාට හරි නෝට්ස් ඕන නම් මෙතන කොළ වගේක් තියෙනවා. ඔයගොල්ලන්ට ලියා ගන්න අවශ්‍ය නම් ඔයගොල්ලන් ඒ දේ අරගෙන ලියා ගන්න බයිබල් වර්ස් මේ දෙනේවා ඔයගොල්ලන් ගෙදර ගිහිල්ලා ස්ටඩි කරන්න. ඒ හින්දා මම පුළුවන් තරම් ඔයගොල්ලන්ට සැහැල්ලුවෙන් මේක උගන්වන්න. අපි ඉගෙන ගමු මේක. අපි බලමු ශුද්ධාත්මයන් වහන්සේ අපිට කොහොමද කතා කරන්න කියලා. ඕගොල්ලෝ පොඩ්ඩකට මම සහන්ට මම දුන්නා මට දැන් මේ හවස මට මේ දානියෙල් පොතේ එකට පොඩ්ඩක් කරලා ගන්න. කවුද මේ දානියෙල් එකේ එක කියවන්න. අපි දැන් දානියෙල් ගැන ඉගෙන ගන්න යන්නේ මම ඕගොල්ලන්ට පොඩ්ඩක් අත්විවරම දාලා දෙන්නම්. රයිට්. දානියෙල් එකේ එකයි.
යුදාහි රජ වූ යෙහෝකියාම්ගේ රජකම් කිරීමේ 3 වෙනි අවුරුද්දේදී හරි ඇති right යුදාහි රජ වූ යුදාහි රජ වූ ඇයි මේ යුදාහි රජ කියලා කියන්නේ අපි මේ ඉගෙන ගන්න දානියල් ගැන දානියල් කොහි කෙනෙක්ද දානියල් කොහි කෙනෙක්ද ඉස්රායල් දානියල් ජූයිෂ් කෙනෙක් ඉස්රායල් ඒකට අපි දැන් දානියල් පොත පටන් ගන්න යද්දිම මෙතන කතා කරනවා යුදාහි රජ වූ යොහාකිම්ගේ මොකද්ද 3 වෙනි අවුරුද්දේ ඉතුරු ටිකක් කොට කියන බාබිලෝනිය රජ වූ නෙබුකද්නේසර් රජ ජෙරුසලමට ඇවිත් ඒක වටලා ගත්තේය. right. හරි. දැන් මෙතන අපි ඊශ්‍රායල් ගැන අපි ඉගෙන ගන්න යන්නේ. අපි ජූයිෂ්ලා එතකොට දානියෙල් කියන්නේ ජූයිෂ් කෙනෙක්. එතකොට මෙතන එකපාරටම කියනවා යුදාහි රජ. මොකද්ද මේ යුදාහි රජ? එතකොට කොයිද ඊශ්‍රායල්? ඊශ්‍රායල් කොයිද? ඔයගලන්ට තේරුම් කරන්න ඔයගලන් කී දෙනෙක් දන්නවද ඊශ්‍රායලේ කොටස් කීයකට කැඩුනද? කොටස් 12ක්. සුදා මොකද කිව්වේ? කොටස් ඊශ්‍රායලේ ඒ ඇවිල්ලා ගෝත්‍ර 12ක් හිටියා. ගෝත්‍ර 12ක් හිටියා. හරිද? අද ටයිම් එක මම හිතන්නේ මේක නවත්තන්නේ 12ට. පුළුවන් තරම් කරගෙන ගිහිල්ලා මොකද මම ඕවර්ලෝඩ් කරන්න කැමති නෑ. අපි ඊට පස්සේ නවත්තමු. අපි කොටසෙන් කොටස යන හැබැයි ඇත්තටම මේ අද ඉඳන් දුර වැඩි වගේ අපි එකතු වුණානේ. මොකද මේක ඇත්තටම අර එක දිගට කරගෙන යන්න තියෙනවා නම් හොඳයි. ඒ වුණාට මේ බයිබල් වර්ස් පෙන්නන විදිහට එක දිගට සති දෙකෙන් දෙකට කරන එක හොඳයි කියලා මට හිතෙනවා. right. එතකොට යුදාහි රජ. එතකොට ඊශ්‍රායලේ කොටස් කැඩෙනවා දෙකකට. ඊශ්‍රායලේ කැඩෙනවා දෙවියන් වහන්සේ කොටස් දෙකකට. right. එක කොටසක් තමයි කවුද සහන් පුළුවන් ද පළවෙනි මැප් එක දාන්න. right. මෙතන ඊශ්‍රායලේ කොටස් දෙකකට කැඩෙනවා. එකක් තමයි ඊශ්‍රායල් අනිත් එක තමයි ජූදා. දැන් එතකොට මෙතන කතා කරනවා ජුදාහි රජ වූ යෙහෝවාකිම්. අපි මේ චරිත අපි බලන්න යන්නේ අද දවසේ. මොකද මේ චරිත මාර වැදගත්. හරිද? එහෙනම් මේ දේ දැනගත්තට පස්සේ එතකොට මට ඔයගලන්ට බෙදා ගන්න ගොඩක් නෝට්ස් තියෙනවා. එතකොට ඇයි මේ කොටස් දෙකකට කැඩුනේ කියලා අපි බැලුවොත් මොකද ඔයගලන් දන්නවා දාවිද්ගේ පුත්‍රයා කවුද? කිං සොලමන්. එතකොට එයා තමයි ජෙරුසලමේ දේවමාලිගාව හැදුවේ. එතකොට මේ ජෙරුසලමේ දේවමාලිගාව හදලා එයාට හිටියා අගබිසවරු. කී දෙනෙක් හිටියාද? අගබිසවරු. මං කියන්නේ මේ අර පාර්ට් ටයිම්ස්ලා 700ක් හිටියා. 700ක් නේ දැන් අපිට ඇත්තටම පොඩ්ඩක් මම මේ අපේ හස්බන්ඩ්ලාට කියන්නේ අපිට එක්කෙනෙක් නේ අංකල් අපිට හරි අමාරුයි නේ එක්කෙනෙක්ව අපිට මේවා කරගන්න අමාරුයි මේ මිනිස්සුන්ට ඉතින් ප්‍රඥාව කියලා කියන්නේ ඇත්තටම මේ මිනිස්සයා ඇත්තටම එහෙම ප්‍රඥාවක් තියෙන නැති 700ක් අගබිසවරු බලන්න නේ right දැනනස මොකද කරන්නේ මෙයා මේ සලොන් මේ 700 ඇවිල්ලා අන්‍ය ජාතික හරිද එතකොට ඒගොල්ලන් සලමන් කාලයක් යද්දී මොකද කරන්නේ ඇවිල්ලා ඒ විශ්වවරුන්ගේ ඒගොල්ලන්ට ආසා වෙලා අපි කොහොමත් අපේ පිරිදලාට ආදරෙන්නේ අපි ඒගොල්ලන් කියන දේ තමයි කරන්නේ නේ අපි වෙන දෙයක් කරන්නේ නැහැ ඒ වගේ තමයි කිං සලමන් අර විදිහට කරලා ඉවර වෙලා මොකද වුනේ අර වෙන දෙවිවරු নমස්කාරය ආවා අතුලේ දැනanse අපිට මොකද වචන කියන්නේ
යනාසේ ජෙලස් ගෝඩ් නේ. ඒ කියන්නේ යනාසේ කැමති නෑ උන්වහන්සේ හැර වෙන කිසිම කෙනෙකුට නමස්කාර කරනවා. රයිට්. එතකොට සලමන් මොකද කරන්නේ? මෙයා ඔහොම යනවත් එක්කම මෙයා ඒ දෙවිවරුන් අර ඒ භාර්යාවන් නමස්කාර කර හිටපු දෙවිවරුන්ට ඒගොල්ලන් මාලිගාවල් හැදුවා, ටෙම්පල් ඒ දේවල් හද ඒගොල්ලන් දුන්නා. ප්‍රධාන දේ තමයි ඒගොල්ලන් මේක බැලුවොත් මෝලොක් කියන ඒ ගෝඩ් ඒගොල්ලන් සැක්‍රිෆයිස් කරා. දරුවෝ සැක්‍රිෆයිස් කරන්න පටන් ගත්තා. ඒ තරමටම සලමෝන් ඒගොල්ලන්ගේ දේවල් ඇදලා ගියා. දෙවනාසේ මේකට අපිරයි. දෙවනාසේ මේකට ඒ කියන්නේ දෙවනාසේට කරන්න දෙයක් ඒ කියන්නේ දෙවනාසේ කල්පනා කරේ මම මොකද කරන්නේ. මොකද දෙවනාසේ කියන්නේ. ඊට පස්සේ දෙවනාසේ මොකද කරන්නේ? සලමන්ට කතා කරලා කියනවා මම මේක දෙයකට කඩනවා. ඔබ මේ කරපු මොකද ඔබ ඒ කියන්නේ මේ කරපු දේ හින්දා මම ඊශ්‍රායලේ ජෙරුසලම් මුළු ඒ ඊශ්‍රායලේම මම කොටස් දෙකකට කඩනවා. ඒ කොටස් දෙක තමයි එකක් තමයි ඊශ්‍රායල් අනිත් කොටස තමයි ජූදා. එතකොට අපි කතා කරනවා. එතකොට සලමන්ට හිටියා සේවකේ එයා තමයි වැඩ කරන අය බලාගන්න. හරිද? එතකොට මේ වැඩ කරන අය බලාගත්ත ඒ සේවකයාගේ නම තමයි ජෙරොබොම්. අහලා තියෙනවනේ? ජෙරොබොම්. එතකොට ජෙරොබොම් මොකද කරේ? මේ සේවකීන්ට වරනේ කියන්නේ අනවශ්‍ය විදිහට පහර දුන්නා. එතකොට ඒගොල්ලන්ගේ ටැක්ස් වැඩි කරා. එතකොට මේ හැම දෙයක්ම ඒගොල්ලන් කියන්නේ පුෂ් කියන්නේ පුදුම විදිහට මේ සෙනගව ඒගොල්ලන්ගේ සෙනග වුණාට පුදුම විදිහට වද දුන්නා. නමුත් දෙවන්හන්සේ ඒ දේ දැක්කා. දෙවන්හන්සේ ඒ දේ දැකලා ඉවර වෙලා මොකද්ද කරන්නේ? යවනවා දිවසිවරේ ප්‍රොපර්ට් කෙනෙක්ව අහිජා කියලා. එතකොට එයා මොකද කරන්නේ? ඔයගොල්ලන් මම මේ දැන් මේ ඔක්කොම කියන්නේ නැහැ. එයා ඇඳගෙන ආපු සලුව ලෝභව එයා ගලවලා ඉවර වෙලා ඒක ඉරනවා. ඒක ඉරනවා කොටස් 12කට. කොටස් 12කට ඉරලා ඉවර වෙලා මොකද කරන්නේ? එයා ජෙරොබොම්ට දෙනවා කොටස් 10ක්. අපි පොඩ්ඩක් බලමු බයිබල් වර්ස් එක ආවට දුන්නා නේද? එක රාජාවලිය 11 එක රාජාවලිය 11. එබැවින් ස්වාමීන් වහන්සේ සලමන්ට කතා කොට ඔබ මාගේ කිවිසුමද මා ඔබට අනකල මාගේ පනත නොපවත්වා මෙසේ කළ බැවින් මම සැබවින්ම රාජ්‍ය ඔබෙන් උදුරා ඔබේ මෙහෙකරුවාට දෙන්නෙමි. දැක්ක නේද? මේ මෙහෙකරුවා කියලා කියන්නේ කවුද? ජෙරොබොම්. ජෙරොබොම්ට රාජ්‍ය දෙනවා. රාජ්‍ය දෙන්නේ යාට දෙන්නේ ඇවිල්ලා කොහොම 11:31ක් කියනවා. ජෙරොබොම්ට කතා කොට ඔබ කෑලි 10ක් ගනින්න. right. එයාට දෙනවා 10ක්. හරිද? ඊට පස්සේ සලමෝන් වයස කාලයත් එක්ක වයසට යාමත් එක්කම සලමෝන්ගේ පුත්‍රයා ඊළඟට කින් වෙනවා. එයාගේ නම තමයි කවුද දන්නේ? කවුරු හරි අහලා තියෙනවද? ජෙරොබොම් මේ ඔක්කොම එක ළඟ යන නම්. රෙහබොම්. right? අර ෆොටෝ එකේ තිබ්බ නේද? ෆොටෝ එක පොඩ්ඩක් මැප් එක දාන්න. නෑ අනිත් එක. මෙතන ජෙරොබොම් රෙහබොම්. එතකොට එයාට දෙනවා දෙකක්. එතකොට එයාට දෙන දෙක තමයි ජූදා. ඒ කියන්නේ සලමෝන්ගේ පුත්‍රයාට. එතකොට ඒක තමයි අපි දැන් බැලුවේ. එතකොට මම ඔයගොල්ලන්ට මේක ඇවිල්ලා පෙන්වුවේ ඇවිල්ලා මොකද අපි දැන් කතා කරන්නේ මේ දානියෙල්ගේ පුතේ කතා කරන්නේ මෙන්න මේක ගැන. ජූදා. මොකද්ද උනේ ඒගොල්ලන්? එතකොට මේක මොකද උනේ? මේක ඇවිල්ලා ඒ කාලෙදී අපි දැන් කතා කරන්නේ යන කාලෙදී අසිරියන් වරු ඒකේ පාලනය අරගෙන ඉවරයි. එතනට අපි දැන් යන්න නැහැ. මොකද අපිට ගොඩාක් දේවල් තියෙන හින්දා.
right. මම ඔයගලන්ට දුන්නේ ඇවිල්ලා මොකද මේ මැප් එකේ අපි දානියෙල්ට යද්දී ඔයගලන්ට ඕකේ තෝට එකපාරටම මතක් වෙයි. right හරි මේක කොටස් දෙකකට ගැලුවා. ජූදා කියලා කියන්නේ මේ හින්දා, ඊශ්‍රායල් කියලා කියන්නේ මේක. එතකොට ඔයගලන්ට ඕන නම් ෆොටෝ එකක් වුණා කවුද සහන්? අනිත් එක මොනවද ගෝත්‍ර? ජූදා ඊශ්‍රායල්ට ගිය ගෝත්‍ර මොනවද? ජූදාට ගිය ගෝත්‍ර මොනවද කියලා ඊළඟ ෆොටෝ එක තියෙනවා ඔයගලන්ට. ඔයගලන්ට ඕන නම් ඒක මොකද මේක ඇත්තටම මම කියන්නේ ඔයගොල්ලන් ආයි ගෙදර ගිහිල්ලා කාලය අරගෙන පාඩම් කරන්න කියලා. ඔය කියන්නේ ඒ ගිය ගෝත්‍ර. ජූදා ගෝත්‍රය ඇවිල්ලා ජූදා සහ බෙන්ජමින් ගෝත්‍රය ගැන තමයි අපි ගොඩක් කාලේ යොදවන්න යන්නේ. right. හරි. දැන් ඔයගලන්ට ඒක පැහැදිලි. දැන් ඊට පස්සේ මොකද්ද අපි දැන් යන්නේ? දානියෙල් පොත තමයි අපි කතා කරන්න ආවේ. right. දානියෙල් පොත. එතකොට මේ දානියෙල් පොතේ ඇවිල්ලා දානියෙල් පොතේ පරිච්ඡේද තියෙනවා 12. මේ පරිච්ඡේද 12 ඇවිල්ලා කැඩෙනවා. මම මේ ඔයගලන්ට මම විශ්වාස කරන ශුද්ධාත්මයන් වහන්සේ ඔයගලන්ට මේ විපාසය ඇති කරයි කියලා. මොකද අපි ඊළඟ දවසේ අපි මේ පොතට යන්නේ යද්දී ඔයගලන් මාර දෙයක් දැනගෙන යන්නේ. ඒ හින්දා මම ඔයගලන්ට උඩරිම යන්න ඉස්සෙල්ලා මේ චරිත ගැන මම දෙන්න හදන්නේ. right. එතකොට මේ පොත කැඩෙනවා කොටස් දෙකකට. එක කොටසක් තමයි 1 ඉඳලා 6 වෙනකම්. 1 ඉඳලා 6 වෙනකම් දානියෙල්ගේ පර්සනල් සහ ඒ කියන්නේ එයාගේ ඒ කියන්නේ දානියෙල් මේ ගැන කතා කරද්දී ඇවිල්ලා හිස්ටරි ගැන. ඒ කියන්නේ හිස්ටරි එක කියලා කියන්නේ ඇවිල්ලා අපේ ඉතිහාසය. ඒ කියන්නේ දානියෙල් ඉතිහාසය ගැන කතා කරනවා, එයා ගැන කතා කරනවා. එයා මොකක්ද පර්සනල් එයාගේ ගැන 6 ඉඳලා 12 වෙනකම් අනිත් ඊළඟ කොටසට කැඩෙනවා බයිබල් ප්‍රොෆෙසි. දැන් ආසේ දෙන බයිබල් ප්‍රොෆෙසි. එතකොට හරි. right. කවුද දානියෙල් කියලා කියන්නේ? දානියෙල් කියලා කියන්නේ ඇවිල්ලා ජුදා ගෝත්‍රයෙන් එන දැන් ඔයගොල්ලන් දන්න අපි කතා කරන්නේ මේක ජුදා ගෝත්‍රයෙන් එන දාවිද්ගේ බ්ලඩ් ලයින් එකෙන් එන ජුයිෂ් කෙනෙක්. දානියෙල් කියලා කියන්නේ. right. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි. එතකොට මේක අපි කතා කරද්දී ඇවිල්ලා දානියෙල් මේ පොත අපි කතා කරද්දී දානියෙල් මේ පොත ලියද්දී දානියෙල්ට වයස ඇවිල්ලා අවුරුදු 18ක් 20ක් අතර කියලා බයිබල් ස්කෝලර්ස්ලා කියනවා එයාගේ කාලේ. මොකද ඒගොල්ලෝ එයාගේ ටයිම් එක ඉදිරියේදී ඒ කියන්නේ ගණන් හදලා බලද්දී අර රාජ්‍යගේ වයස මෙහෙම ඒ වගේ කාලයක් කියලා කියනවා. right. එතකොට මෙයාට හිටියා යාළුවෝ කී දෙනෙක් හිටියද? යාළුවෝ දානියෙල් යාළුවෝ කී දෙනෙක් හිටියද? යාළුවෝ හිටියා 3 දෙනෙක්. 3 දෙනාගේ නම් මතකද? ශාද්‍රක්, මේෂාක්, අබෙද්නිගෝ. ශාද්‍රක්, මේෂාක්, අබෙද්නිගෝ නෙමෙයි. ඒක ඇවිල්ලා ඒක තමයි නම. හැබැයි ඒක නෙමෙයි ඒගොල්ලන්ගේ නම. මේ ඇවිල්ලා මොකද්ද? ඒ බාබිලෝනෙට නෙබුකඩ්නේසර් ගෙනිච්චට පස්සේ දාපු බාබිලෝන් නම්. එතකොට ඒගොල්ලන්ගේ නම් මොනවද? හනනියා, මිෂායල්, අසරියා. ඔයා බයිබලේ ඔක අපි ඉගෙන ගන්න යනවා. මම මේ ඔයගොල්ලන්ට දෙන්නේ දැන් අපි පටන් ගන්න ඉස්සෙල්ලා right. හනනියා, මිෂායල්, අසරියා. එතකොට දානියෙල් නෙබුකඩ්නේසර් ගෙනිච්චට පස්සේ දානියෙල්ට දාන නම තමයි කවුද දන්නේ? බෙල්තෙෂාර්. බෙල්තෙෂාර්. දානියගේ නම වෙනස් කරනවා බෙල්තෙෂාර්. හනනියා වෙනස් කරනවා ශාද්‍රක්. මිෂායල් වෙනස් කරනවා මීෂාක්. අසරියා වෙනස් කරනවා අබෙද්නිගෝ. ඒ ඇවිල්ලා බාබිලෝන් නම්. ඒ එක නම් වල ඇවිල්ලා එක දේවල් තියෙනවා. නමුත් මේ දේවල් අපිට අදාළ නැහැ. එතකොට දානියෙල් කොහේඳලද මේ පොත ලියන්නේ? දානියෙල් කොහේඳලද මේ පොත ලියන්නේ? මේ මේවා හොඳට වැදගත් අපි ළඟ අපිට පාඩමට යද්දී. දානියෙල් කොහේඳලද මේ පොත ලියන්නේ? බාබිලෝන් ඉඳලා. බාබිලෝන් වලට මේගොල්ලෝ ගෙනියනවා. මේගොල්ලෝ ගෙනියනවා. බාබිලෝන් කියලා කියන්නේ කොහෙද? වර්තමාන කොහෙද?
ඉරාකේ. වර්තමාන ඉරාකේ. හරිද? අපි කතා කරලා යන්නේ. ඔයගොල්ලන් දන්නවා මට කියන්න ඒ විදිහට අපි කතා කරලා යන්නේ. එතකොට වර්තමාන ඉරාකේ. right? එතකොට ඇයි මේ බාබිලෝන් වලට මේගොල්ලන්ව වහල්කමට ගෙනියන්නේ? ඇයි මේගොල්ලන්ව බාබිලෝන් වලට වෙන කොහරි ගෙනියන්නේ බෑ? එතකොට මොකද්ද මේ වහල්කමට ගෙනියන්න හේතුව? මේගොල්ලන් ඇවිල්ලා ජුදා, දානියලගේ ජුදා, බෙන්ජමින් මේ ගෝත්‍රේ මේ කොටසේ මේගොල්ලන් ඇයි ගෙනියන්නේ? අරගොල්ලන් already අසරින් වුණත් අහවලා ඉවරයි. මේගොල්ලන් මොකද කරේ? දෙවියන් වහන්සේට විරුද්ධ දේ, දෙවියන් වහන්සේට විරුද්ධ දේ අපි ඉගෙන ගන්නවා. එක දිවසිවරය ඇවිල්ලා මේගොල්ලන්ට කියද්දි මේවා කරන්න එපා, මේවා කරන්න එපා, මේවා කරන්න එපා කියලා කියද්දි මොකද ගොඩක් දේ ඇවිල්ලා කියන්නේ ජෙරමියා දිවසිවරය තමයි. ඒතකොට ජෙරමියා දිවසිවරය ඇවිල්ලා කියද්දි මොකද කරන්නේ? මේගොල්ලන් කිසිම දෙයක් අහන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ම දැන් මොකද කරන්නේ? right. හරි. අපිට පුළුවන් ද දෙවියන් වහන්සේ මේ දීපු අනාගත වාක්‍ය මම උඹලව ගෙනියනවායි කියලා බයිබලයේ කොහෙද තියෙනවද? විදාන්න ජෙරමියා 20:6. ජෙරමියා 20. ජෙරමියා 20:6. එම්බා ශාන්පූර් නුඹ සහ නුඹේ දී වෙස් සියල්ලෝද වානට යන්නා විය. නුඹ නුඹේ බොරු අනාගත වාක්‍ය ඇසූ නුඹේ සියලු මිත්‍රයෝ බබිලෝනයට පැමිණ එහිදී මැරි වදනු ලබන්නේ කීවිය. දැක්කනේ එකේ ඉඳලා 6 වෙනවා. ස්වාමීන් වහන්සේ භූමියේ ප්‍රධාන මුලාදෑනියා වූ ඉම්මේගේ පුත්‍ර වූ පශූර් නම් පූජකයා යෙරමියා ඒ කාරණා අනාගත වාක්‍යයෙන් කියනවා ඇසූ විට අනාගත වතුරු ජෙරමියාට ගසා ස්වාමීන් වහන්සේගේ ගෘහයේ ඉහළ බෙන්යාමින් දොරටුවේ තිබෙන දඬු කඳේ වූ දඬු ගැසුවේය. පසුවදා පශූර් ජෙරමියා දඬු කඳෙන් නිදහස් කළ විට ජෙරමියා ඔහුට කතා කොට නුඹට පශූර් නොව මාගෝන් නිස්සබ්බයි ස්වාමීන් වහන්සේ නම් තබා තිබේ. මක්නිසාද ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක බලව නුඹ සහ නුඹේ සියලු මිත්‍රයන්ද වීතියට බාර දෙමි. ඔහු තමුන්ගේ සතුරන්ගේ කඩුවෙන් වැටෙන්නෝය. නුඹද නුඹේ මැස් වලින් එය දකින්නීය. මම මුළු යුදා දේශය බබිලෝන් රජුගේ අතට බාර දෙන්නෙමි. හරි. right. දැන් මෙතන කතා කරලා කියනවා මේ කරපු මේ ජෙරමියා ඇවිල්ලා දේශවාංශ දෙවියන් වහන්සේගේ වචනේ කියද්දි මොකද්ද කරේ? රජ මෙයාට ගැහුවා. ගහලා ඉවරලා දඩුකණ්ඩේ ගහලා බැඳලා ඉවර වෙලා ඒ දේවල් කරද්දී ඊට පස්සේ කොහොම හරි දෙවියන් වහන්සේට ඒක කියන්නේ දෙවියන් වහන්සේ ඇන්ග්‍රි. දෙවියන් වහන්සේ කේන්තියත් එක්කම දෙවියන් වහන්සේ ජෙරමියා තොලින් එයාව නිදාස් කරලා ආයි කතා කරලා කියනවා මම උඹලව යවනවා. ඒක උන්වහන්සේ කියපු විදිහට ඒ විදිහටම වුණා. අපි ඒක තමයි බලන්නේ. හරි. අපි පොඩ්ඩක් ඕගොල්ලන් බලන්න යනවා බාබිලෝන් දේශය ගැන. බාබිලෝන් දේශය කියලා කියන වර්තමාන ඉරාකය. නමුත් නෙබුකද්නේසර් මේක පාලනය කරද්දී මේ තිබ්බ ෆොටෝ මම හිතන්නේ ෆොටෝ එකක් හරි දෙයක් හරි ඇති. මේක ඇවිල්ලා මෙන්න මේක තමයි බාබිලෝන්. මේක ඇවිල්ලා පුදුම වෙල්ති සිටි එකක්. ඔයගොල්ලෝ දන්නවනේ මේ දේශේ බාබිලෝන් වලින් තමයි මේක ඇවිල්ලා යක්ෂයාගේ මූලස්ථානයේ හැටියට ඒ කියන්නේ මේ මම ඔයගොල්ලන්ට දෙන්න ආකෘතිය right මේකේ මේ ගඟ ඇවිල්ලා මොකද්ද මේක තමයි යුෆ්‍රටිස් රිවර්. ඔයාලා අහලා තියෙනවනේ ඉගෙන ගන්න යුෆ්‍රටිස් මේ රිවර් යන්නේ අපි ඉගෙන ගන්න යනවා එක පරිච්ඡේදයකට එන්න යනවා මේ රජ ආතල්ලගේ ඉන්නවා මොකද ඒගොල්ලන්ගේ පෞර ඇවිල්ලා මේකේ මේ පෞර ඔය කියන්නේ පෞරක් කියලා කියන්නේ මොකද්ද
පවුරක් කියලා කියන්නේ තාප්පයක්. පවුරක් කියලා කියන්නේ තාප්පයක්. මේකේ සයිස් එක ඇවිල්ලා කතා කරනවා ඒ කියන්නේ 85 feet. ඒ කියන්නේ 85 feet කියලා කියන්නේ පළල අපි ගිය පාර කතා කළා නුවර. නාසිකේ නුවර ගැන. ඒකේ සයිස් එක මේ වගේ. නමුත් මේක කතා කරලා කියනවා මීටර් 26ක්. ඒ කියන්නේ මේ කතා කරලා කියනවා මීටර් 26ක් කියලා කියන්නේ අස්ස කරත්ත. ඒ දවස්වල අස්ස කරත්තනේ. අස්ස කරත්ත 3ක් යන්න පුළුවන් උඩින්. අර මේ තියෙන්නේ එවලදී අස්ස කරත්ත 3ක් යන්න පුළුවන්. ඒ තරමටම පවුර. ඒ කියන්නේ ඒගොල්ලන්ට හරි සහැල්ලුයි. මොකද එච්චර පවුරකින් වට වෙලා තමයි ඉන්නේ. මොකද ඒගොල්ලන් දන්නවා කවුරු හරි ආවොත් සටන් කරන්න මේ පවුර කඩාගෙන එන්න ඕන කියලා. ඒකනේ අර කතා කරලා යෝෂුවට කියන්නේ ගිහලා ආඥා කරන්න පවුරට ඒගොල්ලෝ දැක්කාම මේ පවුර මේක ආඥා කරන්න මේක වට්ටන්න යනස මොකක්ද කියන්නේ? සටන් වෝකරා කටවාගෙන ඇවිදින්න පවුරට. අන්න ඒකට මේක ඇවිල්ලා ඔන්න ওই විදිහ තමයි. රයිට්. මේකේ උස ඇවිල්ලා කතා කරනවා මීටර් 91ක්. ඒ වගේ ගානක් මේ පවුරේ උස. ඔතන හිතන්න කොච්චර සල්ලියක් මේ පුද්ගලයාට. මොකද මේක තමයි අපි දැන් ඉදිරියේදී නෙබුකද්නේසර්ගේ හීනේ දකිද්දී අපි දකින්න යනවා රත්තරන් තමයි ඒ හෙඩ් එක. හරිද? ඉතින් ඒ කියන්නේ වටිනාකම මෙතන ඇවිල්ලා පුදුම වෙල්ති සිටි එකක් මේක. රයිට්.